ස්නේහා අපිට කියන්න පුළුවන්ද කම්පැනි එකක සෙක්‍රටරි කෙනෙක්ට කම්පැනි එකේ ඇතුලේ තියෙන ප්‍රධාන ඩියුටිස් මොනවද කියලා? ඔව් විසරු. කම්පැනි එකක සෙක්‍රටරි කෙනෙක්ට තියෙන ප්‍රධාන ඩියුටිස් කිහිපයක්ම තියෙනවා. සමාගමේ නීතිමය ලේඛන සහ නියාමන වාර්තා නඩත්තු කරන එක සහ ඒවා යාවත්කාලීන කරන එක. වාර්ෂික ප්‍රකාශන සහ මූල්‍ය ප්‍රකාශන වැනි අත්‍යවශ්‍ය ලිපිගොනු සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම. මණ්ඩල රැස්වීම් සහ සාමාන්‍ය රැස්වීම් සංවිධානය කරන එක සහ එහි ඇජෙන්ඩා එක සකස් කරන එක. රැස්වීම් අතරතුර ගන්න තීරණ සහ සාකච්ඡා නිවැරදිව ඩොකියුමන්ට් කරන එක සහ ඒවා බෝඩ් එකට බෙදලා දෙන එක. බෝඩ් එක ගත්ත තීරණ හරි විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා තහවුරු කිරීම සහ එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම. සමාගමේ කොටස්කරුවන්, නියාමක ආයතන, රජයේ විවිධ ආයතන සහ වෙනත් පාර්ශවයන් සමග කමියුනිකේට් කරද්දී මිඩල් පර්සන් කෙනෙක් විදිහට කටයුතු කරන එක වගේ දේවල් තමයි සෙක්‍රටරි කෙනෙක්ට තියෙන ප්‍රධාන ඩියුටිස් වෙන්නේ. ඉතින් මේ වගේ ඔයාගේ කම්පැනි එකට වැදගත් වෙන දේවල් දැනගන්න බිස් ඇඩ්වයිසර් අපිව ෆලෝ කරලා තියාගන්න.